තමන්ගේ අතපය කැප කරපු තමන්ගේ ජීවිත කැප කරපු බන්ධනාගාර නිලධාරීන්ව මිනිමරුවන් හෝ රස්ති අධිකාරියන් කරන්න එපා. ඒක වැරදි. අද කතා කරපු බහුතරයක්ම කතා කරේ ඔවුන්ගේ හිතලු එක්ක කොහරි තුන්වෙනි පාර්ශ්වයෙන් ආපු කරුණු එහෙම නැත්නම් සෝෂල් මීඩියා වලින් අල්ලගත්ත කෑලි වලින්. අපි කිසි කෙනෙක් ඇත්තට එතන මොකද්ද කියන එක නිවැරදි ලෙස අවබෝධ කරගන්න නම් මේ විමර්ශන පොලිස් විමර්ශන ඒ වගේ මේ කමිටු විමර්ශන අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මම විශ්වාස කරනවා තව ටික කාලයකින් මේ කමිටු වාර්තාවත් ලැබුණාම අපි තව විවාදයක් ගමු මීට වඩා සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම විපක්ෂයේ සමහර උදවිය උපදෙස් දෙන්නන්ගේ සංගමය. මොකක්ද? ඕගොල්ලන්ට මෙහෙම කරා නම් අරම කරන්න තිබුණා. කලින් දවසේ මේක වෙච්ච නිසා පහුවෙන්දා මේක කරේ නැත්තේ ඇයි? ඒ වෙලාවේ මේක කරේ නැත්තේ ඇයි? ගරු සභානායකතුමනි කරුණාකරලා මතක තියාගන්න එතන යුද්ධමය තත්ත්වයක් තිබුණේ. එතන පුද්ගලයාගේ ජීවිත ප්‍රශ්නයක් තිබුණේ. තමන්ගේ නිරායුධ සහෝදර නිලධාරීන්ට පහර දීලා මරා දමන තත්ත්වයක් ඒ නිලධාරීන් කටයුතු කළා. මට ඇහුණා මෙතන සමහර විපක්ෂයේ മന്ത്രിවරු කියනවා ඔවුන් නුසුදුසු පුද්ගලයෝ. ඔහු ඇක්ටිං. ඔවුන් නුසුදුසුයි. ඒක තමයි මේක උනේ. කරුණා කරලා නිවැරදි තොරතුරු මා එකක් කියන්න. මේ නිවැරදි තොරතුරු සමීක්ෂණ විමර්ශනයෙන් හම්බුණාපුවම කවුරුන් හරි බලය අනිසිලස යොදවලා තියෙනවා නම් අනීතික ලෙස යොදවලා තියෙනවා නම් රටේ නීතිය අයට ක්‍රියාත්මක වෙයි. හැබැයි ඒ දේ වෙනකල් ඒ තමන්ගේ අතපය කැප කරපු තමන්ගේ ජීවිත කැප කරපු බන්ධනාගාර නිලධාරීන්ව මිනිමරුවන් හෝ රස්ති අධිකාරියන් කරන්න එපා. ඒක වැරදි. ඔබලා කවුරු හිටියත් ඒ සිද්ධිය වෙනකොට තමන්ගේ ජීවිත බේර ගන්න දුවනවා. මේ බන්ධනාගාර නිලධාරීන් ඒ තත්ත්වය පාලනය කරගන්න තමන්ගේ අතපය ජීවිත දන් දුන්නේ. උන්ට වාහන පර්මිට් හම්බ වෙන්නේ නැහැ, වැඩිපුර සල්ලි හම්බ වෙන්නේ නැහැ, උන්ට පුද්ගලික කිසි ප්‍රතිලාභයක් නැහැ. නමුත් ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ මහන්සිය නිසා වෙන්න තියෙන ලොකු විනාශයක් වැළැක්වුණු බව අපි හිතට ගත යුතුයි. හැබැයි ඔවුන් අනීතික දෙයක් කළා තියෙනවා නම් ඒක අනාවරණය වුණාම අපි කටයුතු කරමු. ඒක ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. නමුත් තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න මේ ආකාරයට කැප වෙන අද අපේ සමහර නිලධාරීන් ඉන්නවා දැන් දවස් 3කින් හරියට බුදිලා නැහැ. ඔවුන් දැනටත් වැඩ. ඔවුන් දැනටත් ප්‍රශ්න විසඳමින් කටයුතු කරනවා. හැමෝම කියනවා ඉක්මනින් තොරතුරු දුන්නේ අධිකරණ ඇමති. තොරතුරු දෙන්න එතනින් තොරතුරු ගන්න බෑ. ඒ ඔෆිස් ගිනි තියලා ඒ මිනිස්සු ළඟ තියෙන කමියුනිකේෂන් එකට ගිහිල්ලා ටයිප් කරලා මට කරුණු එවන්න. එවන් තත්වයක් යටතේ තමයි අපි මේක කළමනාකරණය කරේ. ඒ හින්දා ඔබලාට මං කරේ දක්වන විවේචන වල දැන් මා බාර ගන්නම්. අධිකරණ ඇමතිවරයාගේ විවේචනේ බාරගත යුතුයි. මා කොසේවත්. නමුත් තමන්ගේ අතපය දන් දීපු තමන්ගේ ජීවිත කැප කරපු ඒ නිලධාරීන්ව හැල්ලුවට ලක් කරන්න එපා කියලා මා ඉල්ලා හිටිනවා. ඒ වගේම දැනටත් මේ නිලධාරීන් කිහිප පොලක්ම ICU එකෙත් හිටිනවා. මම ඔවුන්ගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැඳවියන්ගෙත් ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ නිලධාරීන්ට එහෙම හංවඩු ගහන්න එපා. මම ඔවුන් හිටියේ නැත්නම් මෙතන විශාල විනාශයක් වෙන්න තිබුණා. ඔවුන් කොච්චර තමන්ගේ සහෝදර නිලධාරීන් වැටුණත් ඒ විනය සම්පන්න ලෙස හැසිරීම නිසාම තමයි මේ තරම් අඩු ජීවිත ගණනක් හානුනේ කියන එකත් මම පැහැදිලි කරලා කියන්නට ඕන. ඒ නිසා එම නිලධාරීන්ගේ කැපවීම ප්‍රයත්නය වෙනත් අනීතික දෙයක් වුණායයි කියලා අනාවරණය වෙනවා නම් හැර මගේ ඇගීමට පාත්‍ර වන බවත් සඳහන් කළ යුතුයි.